සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අපි අද ට්‍රෑම්ප් එක එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. අපි අද ලින්ස් වල ඉඳන් තවත් සිටි එකකට ට්‍රෑම්ප් එකකින් යන්න හිතුවා. ඔයාලට ඒක එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න. අපි ඉස්සරහට ගිහින් බලමු. මේ තියෙන්නේ අපේ ගෙදර ළඟ ඉඳන් අපිට ළඟම ට්‍රෑම්ප් ස්ටේෂන් එක. මිනි ඔස්ට්‍රියාවල බස් ට්‍රෑම්ප් වල යන්න ටිකට් අපි බස් එකටවත් ට්‍රෑම්ප් එකටවත් නැග්ගට පස්සේ ගන්නවා අඩුයි. සමහර බස් වල නම් හිම ගන්න පුළුවන්. ට්‍රෑම්ප් වල ගන්න බෑ. ඒකට කලින් අපි ටිකට් එකක් ගන්න ඕනි. ඩේ ටිකට් එකක් හරි මන්ත්ලි ටිකට් එකක් හරි. එහෙම කලින් ගන්න ඕනි. ඒකට මේ වගේ මැෂින් තියෙනවා හැම තැනකම. මේ මැෂින් වලින් අපිට අවශ්‍ය ටිකට් එක ගන්න පුළුවන්. අද අපි ආවා ටිකට් එකක් ගන්න. හස්බන්ඩ්ගේ ටිකට් එක ඉවර වෙලා අපි ආව එකක් ගන්න. මේකේ තව එකක් කියන්න ඕනේ. මෙහි මේ දැන් මන්ත්ලි කාඩ් එක වගේ ගන්නවා නම් මෙහෙට ස්ටුඩන්ට්ස් ආපුවාම අපිට ඇක්ටිව් පාස් කියලා එකක් හම් වෙනවා. මේ තියෙන හස්බන්ඩ්ගේ ඇක්ටිව් පාස් එක. මේක දාපුවාම අපිට සාමාන්‍යයෙන් නෝමල් මන්ත්ලි කාඩ් එක මෙහි යූරෝ 60යි. එතකොට අපිට ඇක්ටිව් පාස් එකත් එක්ක යද්දී යූරෝ 16යි සත ගානකට තමයි මන්ත්ලි කාඩ් එක හම්බ වෙන්නේ. දැන් බලමු කොහොමද ගන්න කියලා. මම ළඟ තියෙන යූරෝ 20ක්. මෙතන මේ වගේ මැෂින් තමයි තියෙන්නේ. ඒකෙන් අපිට මෙතන ලැන්ග්වේජ් වලට මාරු කරගන්න පුළුවන්. ලැන්ග්වේජ් කිහිපයක්ම තියෙනවා. අපි ඉංග්‍රීසි වලට මාරු කරාම මෙතන තියෙනවා 24 hours ලින්ස් වලට තියෙන ටිකට් එකක් ගන්න පුළුවන්. ලොන්ග් ඩිස්ටන්ස් වලට, ෂෝට් ඩිස්ටන්ස් වලට ඒ වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. අපි ගන්න යන්නේ මන්ත්ලි කාඩ් එක. ඒ නිසා මන්ත්ලි එක ගන්නවා. එතකොට මෙතනත් පේන ඇති මම අර කිව්වා වගේ ඔප්ෂන් කිහිපයක් තියෙනවා. ෆුල් ප්‍රයිස් එක යූරෝ 60යි 750කට තියෙන්නේ. එතකොට මෙතන මම ඇක්ටිව් පාස් කියන එක දාන මොකද අපිට ඇක්ටිව් පාස් එකක් තියෙන නිසා ඇක්ටිව් පාස් දාපුවා මේ 60යි 750 යූරෝ 16යි 70 වෙලා තියෙනවා වලට පේනවා. ඊට පස්සේ මෙතන අපිට ඇක්ටිව් පාස් නම්බර් එක ගහන්න පුළුවන්. මෙතන මම ඒක ගහනවා. බ්ලර් කරන්න. තියෙනවා. මෙතනින් කොයින්ස් දාන්න පුළුවන්, කාඩ් දාන්න පුළුවන්. මම දාන්නේ කෑෂ් යූරෝ 20 දැම්මම පේමන්ට් එක හරි ඇක්ටිව් පාස් එක print වෙනවා. print වෙලා මෙතනින් තමයි ඇක්ටිව් පාස් එකයි ඉතිරි සල්ලි වැටෙනවා. මම යද අපි යූරෝ 20ෙන් 1670 වඩ වෙලා ඉතිරි ටික. මේ තියෙන්නේ කාඩ් එක. මේ ඉතිරි සල්ලි මෙතනට වැටිලා තියෙනවා. මේ තියෙන්නේ කාඩ් එක. අද 3 වෙනි මාසේ 23 වෙනිදා 4 වෙනි මාසේ 23 වෙනිදා වෙනකම් වැලිඩ් මන්ත්ලි කාඩ් එක හම්බෙලා තියෙනවා. ඉතිරි සල්ලිත් හම්බෙලා තියෙනවා. ඩිජිටල් ස්ක්‍රීන් තියෙනවා හැම ට්‍රෑම්ප් ස්ටේෂන් එකකම. ඒකේ දාලා තියෙනවා ඊළඟට එන ට්‍රෑම්ප් ලයින් එක මොකක්ද විනාඩි කීයකින් දෙන්නේ කියලා දාලා තියෙනවා. ඒ තියෙන විනාඩි ගානේ අනිවාර්යයෙන් මේ වෙලාවට එනවා. ට්‍රෑම්ප් එකක ඉස්සරහා ඉඳන් සම්පූර්ණම පිටිපස්ස දක්වා මේ විදිහට තමයි ට්‍රෑම්ප් එකේ view එක තියෙන්නේ. මේ වගේ ස්ක්‍රීන් ට්‍රෑම්ප් එකේ හැම සෙක්ෂන් එකකම හයි කරලා තියෙනවා. මේකෙන් ඊළඟ ස්ටේෂන් එක මොකක්ද කියන එක පෙන්නනවා. තමන්ට අවශ්‍ය නම් මේ ට්‍රෑම්ප් එකේ හැම තැනකම වගේ මේ වගේ බටන් තියෙනවා. ඒක ප්‍රෙස් කරලා අදාළ හෝල්ට් එකෙන් ඕනේ නම් බහින්න පුළුවන්. ට්‍රෑම්ප් එකේ මේ වගේ මැප් නෝටිස් කරලා තියෙනවා. මේකේ තියෙනවා ට්‍රෑම්ප් ලයින් එක මොකක්ද, ඒ වගේම ස්ටාර්ට් එක සහ එන්ඩ් එක මාක් කරලා තියෙනවා. ඒ වගේම මේ නතර කරන්නේ මොන ස්ටේෂන් වලද කියන එකත් දාලා තියෙනවා.
ට්‍රෑම්ප් එකක සාමාන්‍යයෙන් ටිකට් චෙක් කරන්න දවස ගානේ චෙකර්ස්ලා ඉන්නේ නැහැ. හැබැයි අහම්බෙන් වගේ සමහර වෙලාවල් වලදී චෙකර්ස්ලා එනවා. එහෙම එන අවස්ථාවක ටිකට් නැතුව කෙනෙක් අහුනොත් එයාට යූරෝ 105ක වගේ දඩයක් ගෙවන්න වෙනවා. ට්‍රෑම්ප් එකේ හැම සෙක්ෂන් එකකම මේ වගේ ඩෝ එකක් තියෙනවා. ඒ ඕනේ ඩෝ එකකින් බහින්න පුළුවන්. එතකොට ඒ ඩෝ එකෙත් මේ වගේ පුෂ් කරන්න බටන් එකක් තියෙනවා. ඒක පුෂ් කරලා බහින්න පුළුවන්. අපි අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉස්සරහටත් අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මේ Stories of තිලින and සංජීවනී.